පරිවර්තනයක් තියෙනවා. එතකොට අනුරාධපුර රාජධානියේ ප්‍රාග් ඉතිහාසයක් තියෙන්නේ වෙස්සගිරියයි ඉසුරුමුණියයි රම්මසු වෙන ස්ථාගේත් එක. ඒ තුන. ඒ රම්මසු වියන නෙමෙයි ස්ථාගේත් එක. කියන්නේ රාවණ රජුගේ උපසම්පදාය ප්‍රධානී දෙවියන්. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පිළිගන්නේ රාවණ කතාව. ඒගොල්ලෝ මහාවංශ ගන්න විතරනේ. එහෙනම් හතර වෙනි පිට දෙකකින් දෙකකින් හදලා තියෙනවා. ඒ කියන්නේ හාමුදුරුවෝ හතර දෙනෙක් සැර තුනයි කියලා පුරාවිද්‍යාවේ කියන්නේ. එහෙම කිව්වට හාමුදුරුවෝ කවදාවත් එකට හදන්නේ නැහැ. ඒක කියන්න තියෙන්නේ ඒකම අපේ ආංශු වුණාම අර මහසිගති සියල්ල නැති යනවා. එහෙම දෙයක් තියෙනවා. ඒක විදේශිකයෝ ඇවිල්ලා ඕක බලන්න මේ කවුද හදලා තියෙන්නේ? මේක හදලා කියන්නේ අවුරුදු 6000ක ඉහත තමයි රාවණ කට්ටිය ඉඳලා තියෙන්නේ. ඒකේ ඔව්. රාවණ රජුගේ වෙසමුණු රජු. නමුත් පුරාවිද්‍යාවේ පිළිගන්නේ රාවණ කතාව. ඊළඟට ඒකේ මාළිගය දෙතිද්ද මේක චෛත්‍ය ගන්න නමක් තියෙනවා. ඒක හිතන්න ගලා වැටිලා තියෙනවා. බලන්න ඊට පස්සේ ඒගොල්ලන්ගලු අංකම් පොර සටන් කලාව. ඔය වෙසමුණු රජුගම. ඊළඟට දම්පැලස් හන්දියකම කියන එක වෑල්ඩින්ගකම. අන්න ඒකත් ඒගොල්ලන්ගේ කියලා කියන දැන් ටිකල කන්දාසීතව තියෙනවා. දම්පැලස් කියන්නේ ඒකට අංගම් පොරක් ඒ තියෙනවා. අසල පෙරහැට ගේනවා නර්තනයක් ඇටියට සුමීද පුරුණාන් කියලා එක හරිම ලස්සනයි. ඒ විදිහට මේ අසල පෙරහැට ගේනවා. ඒ විදිහට අවුරුදු 6000කට එහා තිබිලා තියෙනවා. රාවණ රජුගේ පිටසක්‍රාතික ගංගුම කරපු යන්ත්‍රය ලෝක ගුරුත්වාකර්ෂණය අඩුම තැන් තුනයි. ඊජිප්තුවේ පේරු රාජ්‍ය ලංකාව. ලංකාවේ තියෙන්නේ සම්මත මැදිය රජයේ ඉස්තාගේ. ඒ විදිහට තිබිලා අවුරුදු 2500කට පස්සේ මිහිඳු මහඳුරුව ලංකාවට ආවනේ පුතේ. ආවට පස්සේ මිහින්තලේ ඉඳන් අරගහනයි අරලෙන දුන්නා මිහිඳු මහඳුරුවන්ට. අරගොල්ලෝ හිටපු ලෙන. දීලා ඒක ගල්උලුවස්ත සහිත දෙන්නාරාමේ කියන වචන දැම්මා මිහිඳු මහඳුරුව වැඩ හිටින නිසා. අර මිහිඳු මහඳුරුව 500ක් සාමණේර හාමුදුරුවෝ වෛශ්‍ය කුලයේ කට්ටිය මහාන කරා. මිහිඳු මහඳුරුවන්ගේ පැවිදිලා කුලකමුරුව කියන්නේ ඔය බෝඩ් වල තියෙනවා පුරාවිද්‍යාවේ. ඒගොල්ලන්ගේ ආරාම තියෙනවා මම එහෙම පෙන්නන්නම්. ඒ 500 ආරාම. මේකේ තමයි මිහිඳු මහඳුරුවොත් එක්ක නතර වෙලා ඉසුරුමුණිය පන්සල. ඔය ඔහොම වෙලේ ගියාට දුරට මේ මෙතන ළඟ තියෙනවා. ඉසුරුමුණිය පන්සලේ ප්‍රථම පන්සලේ මන දහම ඉගෙනුවා. උගන්වන කාලේ ඒ හාමුදුරුවන්ට තාන්ට තමයි අර ඉස්ටාගේට් එකයි පොකුණු දෙක. ඉස්ටාගේට් එකට ගිහින් විචාර කරුවා. ඒ පොකුණු දෙක හදලා දුන්නේ ඒගොල්ලන්. ඒගොල්ලෝ බුදුදහම ඉගෙනගෙන රට පුරා විහත් ගියාට පස්සේ ඒක රාජකීය උද්‍යානයක් කරා. හැම රජ කෙනෙක්ම උවේ නැතිට රම්මසු වෙන භාවිතා කරලා. ඇල නෙළුම් ගොඩ අවුසුද ඔය විදිහට. හැම රජ කෙනෙක්ම රාත්‍රී කාලේ ඉන්න කොට නැගිලි හදලා. එලා රජු අවුරුදු 40 ගානක් රට පාලනය කරේ අවසාන කාලේනේ. ඒ කාලේ කාලිංගමාව කියලා අර ඇමතිවරේ ඒ සියලුම කොට නැගිලි විනාශ කළා. දැනට ඉස්ටාගේට් එකයි පොකුණු දෙකයි තිබුණා තියෙනවා. ඔය විදිහට ප්‍රාග් ඉතිහාසයක් තියෙන්නේ මේ තුනේ. ඊට පස්සේ තමයි මිහිඳු මහඳුරුවෝ. එතකොට මෙතන හලකට පහනක් තියෙනවා නිකන් තියෙනවා. ඒ කියන්නේ මූර්ති කලාවක් නැහැ. ඉන්දියාවෙන් යන්න එන්න වුණාට පස්සේ මූර්ති කලාව ලංකාවට ආයෝ මාලිගා ක්‍රම එතකොට ලියවැල් පුන් ඒවත් දාන විදිහේ බාහිර රූප ඒව ඇවිල්ලා තියෙනවා. යම්මත් මෙතන ගිහින් නැහැ නේද? චිත්‍ර තියෙනවා පස්සෙන් තියෙනවා. තනියම පිළිබඳව තොරතුරු සෙල්ලිපිය සඳහන්. ඉතින් මේක ගන්නවා ෆොටෝ එකක් ගන්න ඉස්සේ ගිහින් එදාන සෙල්ලිපිය මෙහෙම පාස්ලා ගන්න. අවුෙන්න පුගන්ට නම් මගක්. අපේ පුතේ මම කීරෝටේ රද්දාන අවුරයි. වතුර පාර මෙහෙම ගලානේ යන්නේ. අයිතින් කැඩිලා වතුර පාර පිටුලා. ඒකට ඒකේ භාවනා කරන්න ලොකු උත්තර ගත්තා කියන්නේ. අර අපර බ්‍රාහ්මණ අක්ෂර කියන. පුතේ බ්‍රාහ්මණ අක්ෂර වල දියුණු නැති කාලේ. අපර කියන්නේ කෑලියක්. උඩ තියෙනවා රවුම් මුණක් මම පෙන්නන්න. ඒව මේ බ්‍රාහ්මණ අක්ෂර. දමනියාව සියලුම වික්ෂුන් වහන්සේලා වෙස්සකිරියේ නවතන් ගත්තයි කියලා කියන්නේ. මේ වලක වාඩියෙන්න විනාඩි ඉතින් වලක වාඩියෙන්නකො නැගිටින්න දෙන්නේ. සුද්දේ හිතලා. ඔව් සුද්දේ නෑ. හරි පහසුයි. සුද්දේ දොර 30ක් ගෙවලා අටමත් 9600. 9600 ගෙවලා මෙතන පෑ ගණන් ඉන්නවා. මෙතන පෑයක් විතර ඉන්නවා. රැඳී පෑයක් විතර ඉන්නවා. උන් හොයන්නේ ඉන්නේ.
විනාඩි හරි පහසු ඉඳලා බලන්න. සනීප. ඉඳලා බලන්න. විනාඩියක් ඔය වලක ඉන්න චුට්ටක්. කොහොමද මුදී? සනීප. හරියි ඔව්. එතකොට විඩියෝ කුයින් චිත්‍රපටයේ කුයින් හැංගිලාට ලෙන හැටියට මේක තමයි උගතේ. නමුත් සිද්ධි වල විල්පත්තු වනෝද්‍යානය ඇතුලේ. උඩට අල්ලගෙන ගිහින් බලන්න. ඇටලා යන්නේ ඉතින්. ඉස්සරහට මිස් ඔම එන්නේ බයිලා කියන්නේ. ඒ සෙරේ පුලිස් එක. මල් පූජා කරන තැනට එන්නේ. ඒකට අපෑදිලි. පැහැදිලි නෑ. පැහැදිලි නෑනේ. පැහැදිලි. එතන පැහැදිලි. මේ සීගිලි කියන්නේ තෝවා. මේ පුරා විද්‍යාව අනුමත කරලා තියෙනවා. කියලා තියෙන්නේ. මේ ගල් ඒ කඩපු කොටස් වල ඉතුරු කොටස් තමයි තියලා ජැක් ගහලා තියෙන්නේ. උඩට ගෙරවලා බලන්න චෛත්‍යයක් ගරා වැටිලා මළුවක් හදලා ඔක්කොම තියෙනවා. ඔය මේ උඩ තියෙන්නේ පිහිටි ගල නෙමෙයි. කඩපු ගල්. හාමුදුරුන්ගේ අර විනය කර්ම කියන්නේ කටින පිංකුම් වස්කින් සම්පවත් කරන තැන. ඔය ලක්ෂණ තියෙනවා. මේ බුදු පිළිමයක් තිබිලා ඒක කවුරුහරි තමයි කියන්නේ. වාලා ඉරිපළු නුක කියලා අහලා තියෙනව නේද? මේ මෙව්වා. මේ මෙතෙන් දෙන්න මාත්‍ය ෆෝන් එකේ ලයිට් එක ගන්නකො. මේක ෆෝන් තජ් මහල් ප්‍රාසාදයත් මේකෙන් ලුකට නිම කරලා තියෙන්නේ මේක. ඒ ෆෝන්